මොරගහකන්ද සහ කළුවඟ ජලාශවල දියවරින් උතුරු මැද පළාත පෝෂණය කරන ප්‍රධානතම ව්‍යාපෘතිය තමයි උතුරු මැද පළාත් මහ ඇල ව්‍යාපෘතිය. මේ ව්‍යාපෘතියේ සුවිශේෂී ඉදිකිරීමක් මේ වන විට සිදු කරමින් පවතිනවා. මේ දකුණු ආසියාවේ දිගම වාරි උමම් මාර්ගය. කිලෝමීටර් 28ක් දිගින් යුත් දැවැන්ත වාරි උමගේ කිලෝමීටර් 17ක ඉදිකිරීම මේ වන විට සාර්ථකව අවසන් කෙරෙමින් පවතිනවා. මොරගහකන්ද ජලාශයෙන් ආරම්භ වී අනුරාධපුර හුරුළුවැව හරහා මහකනදරාව දක්වා ඉදිකිරීමට යෝජිත උතුරුමැද පළාත් මහඇලෙහි සම්පූර්ණ දිග කිලෝමීටර් 96ක්. ඒ යටතේ කිලෝමීටර් 28ක් වන භූගත උමගේ කැණීම් මෙලෙස ක්‍රියාත්මකයි. මහවැලි සුරක්ෂිතතා මාධ්‍යකයේ විසින් පසුගියදා අදාළ ඉදිකිරීම් කටයුතු මාධ්‍යවේදීන්ට දැක බලා ගැනීමට අවස්ථාව සලසා දෙනු ලැබුවා. ඇලහැර කෝඳුරුවාව ප්‍රදේශයෙන් ආරම්භ කෙරෙන උමග හබරන පළුගස්වැව ප්‍රදේශයෙන් අවසන් කිරීමට නියමිතයි. පළුගස්වැවදී පොළවෙන් අඩි 80ක් යටට ගොස් කිලෝමීටර් 12ක් සහ කෝඳුරුවාව ප්‍රදේශයෙන් කිලෝමීටර් 5.3ක් පොළොව අභ්‍යන්තරයේ නිර්මාණය වන දකුණු ආසියාවේ දිගම වාරි උමගෙහි ඉදිකිරීම නවීන තාක්ෂණානුකූල පරිසර හිතකාමී ක්‍රමවේදයක් අනුගමනය කරමින් ක්‍රියාවට නංවා තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ උමගේ කැණීම් සිදුවන අතරතුරම කොන්ක්‍රීට් ආස්තරණයේ යෙදීමට පියවර ගැනීමයි. එමගින් අභ්‍යන්තර ජලකාන්දු හා පස් කඩා වැටීම් ආදියට ඇති ඉඩකඩ අවම වනවා. යම් ජලකාන්දුවක් ඇති වුවහොත් ඒ යථා තත්ත්වයට පත් කිරීමද සුළු කාලයක් ඇතුළත සිදු කළ හැකියි. මේ උමම් මාර්ගයේ කිලෝමීටර් 5ක් පමණ අභ්‍යන්තරයේ පිහිටි කැණීම් සිදු කරන යන්ත්‍රය මතයි මම රැඳී සිටින්නේ. මේ යන්ත්‍රය මීටර් 200ක් පමණ දිගින් යුක්තයි. මෙම යන්ත්‍රය හඳුන්වනු ලබන්නේ ද්විත්ව පලිහ උමං කැණීම් යන්ත්‍රය ලෙසයි. කැණීම් කරමින් ඉදිරියට ගමන් කරන යන්ත්‍රයක් වන මේ සඳහා මීටර් 200කට ආසන්න කර්මාන්ත ශාලාවක්ද එක් කර තිබීම විශේෂත්වයක්. මෙම යන්ත්‍රය මගින් දිනකට මීටර් 20ත් 25ත් පමණ කොටසක් කැණීම් සිදු කරනවා. කැණීම් මගින් එකතු වන සියලුම පාෂාණ කොටස් කිලෝමීටර් ගණනක් එපිට උමන් ద్వාරය දක්වා යන්ත්‍රය මගින් ස්වයංක්‍රීයව ඉවත් කිරීමද විශේෂත්වයක්. යන්ත්‍රානුසාරයෙන් උමං කැණීම සිද්ධ වෙන්නේ පලිහක් මාර්ගයෙන්. ඒ වගේම ඩ්‍රිල් ඇන්ඩ් බ්ලාස්ට් ක්‍රමය කියන්නේ අපි විදුම් පිපුරුම් ක්‍රමවේදයේ සාම්ප්‍රදායික උමං කැණීමේ ක්‍රමවේදය. ඒතකොට මේ උමං මාර්ග කැණීමේ ක්‍රමවේද දෙකම මෙම උමං මාර්ග කැණීමේදී අපි භාවිතයට ගන්නවා. උමං මාර්ගයේ ඔස්සේ තත්පරයට ඝන මීටර් 40ක ජල ධාරිතාවක් රැගෙන යා හැකියි. මෙහි ජල බැස්ම පවතින්නේ කිලෝමීටරයකට මිලිමීටර් 18ක් තරම් වූ අවම බෑවුම් අගයකයි. උමං මාර්ගයේ ඉදිකිරීමට ඇස්තමේන්තුගත ආයෝජන මුදල රුපියල් බිලියන 50ක්. සියලු ඉදිකිරීම් දේශීය හා චීන ඉංජිනේරුවන් මගින් ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ අනුව අපි හිතනවා ලබන අවුරුද්දේ මාර්තු අප්‍රේල් වෙනකොට මේ උමගේ කැණීම් කටයුතු අපිට අවසන් කරන්න අවස්ථාව ලැබෙයි කියලා. මොරගහ කන්දේ සිට උමග පටන් ගන්න ස්ථානයට උමගේ අවසානයේ සිට මහකන්දරාව දක්වාත් ඇල පද්ධතිය ඉදි කරන්න තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මේම කොටස් අවසන් කරලා හැකි පමණ ඉක්මනින් ඒට උතුරු මැද ප්‍රදේශයට මේ ජලය රැගෙන ගොස් ඒ ප්‍රදේශයේ සංවර්ධනය කිරීම තමයි. මොරගහකන්ද සහ කළුගඟ ජලාශවල අතිරික්ත දියවර රැගෙන පොළොන්නරුව හා අනුරාධපුර දිස්ත්‍රික්කවල වගා සහ පානීය ජල අවශ්‍යතා සපුරාලීමට උතුරු මැද පළාත් මහඇල නුදුරු කාල සීමාවකින් ජනතා අයිතියට පත් කිරීමට හැකි වනු ඇත.